ආයුබෝවන් සුබ දවසක්. ලංකාවේ වාහන මිලදී ගන්න බලන් ඉන්න සමහර මිනිස්සු කාර්වලට වඩා වෑන් රථවලට සෑහෙන කැමැත්තක් දක්වනවා. ගොඩක්ම ටූරිසම් වගේ කර්මාන්තවලට සෑහෙන ප්‍රයෝජනවත් වාහනයක් තමයි වෑන් රථයක් කියලා කියන්නේ. ඉතින් වාහන ආනයන තහනම ඉවත් කළාට පස්සේ දැන් ලංකාවට ගෙන්වන්න පුළුවන් සහ බැරි වෑන් මොනවද වගේම අලුතින් ප්‍රකාශ කළ වෑන් මිලත් එක්ක ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් වෑන් මාකට් එකේ වෙලා තියෙන වෙනස අද කතා කරමු මේ වීඩියෝ එකෙන්. ලෝකයේ බොහෝ රටවල් වල විවිධ වෑන් මොඩල් නිෂ්පාදනය කළත් ලංකාවේ නම් බහුතර ජනතාවක් ප්‍රිය කරන්නේ ජපන් වාහනයක් මිලදී ගන්න. මේක ඉතින් අද ඊයේ ගොඩ නැගුණු මතයක් නම් නොවේ. මොකද ජපන් වාහනවල කල්පැවැත්ම සේෆ්ටි එක වගේ ගොඩක් දේවල් නිසා මිනිස්සු තරමක් පරණ වුණත් ජපන් වෑන් රථයක් මිලදී ගන්න දෙපාරක් හිතන්නේ නැහැ. 2000 වර්ෂයටත් පෙර සිටම ලංකාවේ වෑන් රථ පිළිබඳව ජනතාව තුළ උන්මාදයක් ඇති කරපු ජපන් සන්නාම තමයි Nissan, Toyota, Mitsubishi එහෙම කියලා කියන්නේ. ඒ සමාගම් අද වන විටත් සෑහෙන නවීන සුඛෝපභෝගී වෑන් රථ නිෂ්පාදනය කරනවා. කොහොම වුණත් ඉතින් වාහන ආනයනයට පනවා ඇති නීති සහ යම් පරස්පරතාවයන් නිසා සමහර අලුත් වෑන් ලංකාවට ගෙන්නන්න හැකියාවක් නම් නැහැ. වාහන ආනයනකරුවන්ගේ සංගමය කියන මෙන්න මේ කතාව පොඩ්ඩක් අහලා බලන්නකෝ. සාමාන්‍ය වෑන් එකක් කොහොමද? ඔගේ පොඩි ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. ඇත්තටම මේ අපි දන්න මේ සුපර් ජීල් එක අපිට දැන් ගේන්න බැරි දැනක් වෙලා. ඒක මේ ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයේ වර්ල්ඩ් කස්ටම් ඕගනයිසේෂන් එකෙන් තමයි HS කෝඩ් නිර්මාණය කරන්නේ. ඒතර මේකේ මෙච්චර කාලයකට සුපර් ජීල් එක වරුනේ 87 Note 4 කියන කැටගරි. කියන්නේ අපි ගත්තොත් අපේ ලංකාවේ ඩුවල් පර්පස් කැටගරි. හැබැයි දැන් සුපර් ජීල් එක කට්ටිය ඩිස්ක්‍රයිබ් කරලා තියෙන ආකාරය අනුව දැන් අලුත් සිස්ටම් එකේදී 87 Note 3 වෙනවා. ඒ කියන්නේ අපේ ලංකාවේ කාර් යන ඩියුටි කැටගරියට ඒක වැටෙනවා. ඒ යන අපිට සුපර් ජීල් එක ගේන්න බැරි පත්‍යක්. සුපර් ජීල් මේ සාමාන්‍ය ජනතාව සමහරට බයනවනේ අර ඉස්සරහා මුහුණත දිග අලුත් එක ඔය කියන්නේ. ඒකයි පැසෙන්ජර් ෂීට්ස් එක ෆුල් ෂීට් නැති එක ෂීට් එකක් විතර තියෙන ඩුවල් AC නෝමල් වෑන් එක අපි ගත්තොත් ෆ්ලැට් රූෆ් වෑන්ස් තියෙන්නේ හයර් දුවන සාමාන්‍ය මේ එකක් ගේන අමාරුයි. මොකද ඒක 87 Note 3 කැටගරියට ඇවිල්ලා. ඒතර ඒක ඩියුටි ස්ට්‍රක්චර් එක ලංකාවේ තියෙන ඩියුටි ස්ට්‍රක්චර් එක අනුව ඒ වෑන් එකට ඩියුටි ලක්ෂ 250ක් විතර වෙනවා. ඒතර මේ ටූරිසම් සෙක්ටර් එක වැඩි වුණාට වැඩක් නැහැ. මේක වෙන ඔප්ෂන්ස් තියෙනවා. ටූරිසම් සෙක්ටර් එක ගමන් මේ අර ඒ වෑන් එක. ඒතර 15 සීටර් වෑන් එක තියෙනවානේ. ඒක 87 Note 4 කැටගරියෙන්ම ගියන්නේ. ඒ වෑන් එක අපිට ගේන්න පුළුවන් ලක්ෂ 175 ඉඳලා 225 වගේ රේන්ජ් එකේ ඒ වෑන් එක. ඉතින් ඔවුන් පවසන ආකාරයට මෙන්න මේ highest super GL flat roof වාහනය නම් ලංකාවට ගෙන්වන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට ටූරිසම් සෙක්ටර් එකට ගැලපෙන Toyota වෑන් මොනවද තියෙන්නේ? Toyota highest series එකේ එන 2.75cc intercooler VN turbo diesel වෑන් රථය ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. සීට් 16කින් සමන්විත මේ වෑන් එක ඉතින් ඩිසයින් කරලා තියෙන්නෙම ටූරිසම් වලට තමයි. මීට අමතරව Toyota highest KDH high roof 15 seater වෑන් රථයද ලංකාවට ආනයනය කරන්න පුළුවන්. ඉතින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ පවසන ආකාරයටම මේ වෑන් වල මිල ආරම්භ වෙන්නේ ආසන්නව මිලියන 20 ඉඳලා. ටූරිසම් වලට කලින් කතා කරපු වාහන දෙක සුපිරියටම ගැලපෙනවා. කොහොම වුණත් ඉතින් මේ වගේ වාහනයක් අරගෙන ලීස් එකක් දාලා ටූරිසම් වගේ කරන කෙනෙක්ට ඒකෙන් කොච්චර ලාභයක් උපයන්න පුළුවන් වෙයිද කියන එක නම් ප්‍රශ්නයක්. ඉතින් සෑහෙන්න 2020ත් එක්ක බලද්දී සෑහෙන්න මිලකට තමයි මේ වගේ වාහන දැන් වෙළඳ පොළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ටූරිසම් වලට විතරක් නෙවෙයි වෙනත් කුඩා ව්‍යාපාර කරන ජනතාවටත් Toyota ලංකාව විසින් කුඩා වෑන් රථයක් ගේන්න අවස්ථාවක් සලසලා තියෙනවා. ඒක තමයි මෙන්න මේ Toyota Light S වෑන් රථය. වෙනුමනම් තරමක් පොඩි වුණත් ප්‍රකාශ කළ මිල නම් පොඩි ගාණයක් නෙවෙයි. වැට් බද්දත් සහිතව මේ වාහනේ මිල දක්වලා තිබුණේ මිලියන 11.4ක් ලෙස. 80 90 දශකවල බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහන මිලදී ගත්ත සමහර අය අදටත් ඒ වාහන ඒ කන්ඩිෂන් එකෙන්ම පාවිච්චි කරනවා. මොකද මම මුලින් කිව්වා වගේ ජපන් වාහනවල නඩත්තුව හොඳයි නම් අවුරුදු ගාණක් වුණත් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් කතා කළ වෑන් සියල්ලත් ජපන් වාහන නම් තමයි. හැබැයි ඉතින් කුඩා ව්‍යාපාරයක් කරන මිනිස්සෙට දරන්න බැරි අධික ගාණකට කෝටියකටත් වඩා වැඩියෙන් දීලා වාහනයක් කරන් තමන්ගේ පොඩි බිස්නස් එකෙන් කොහොම කරලා ලාභයක් උපයන්නද? ඉතින් ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම පල්ලෙහැන්ක වෙන්න එකක් දාන්න. Toyota වාහන වගේම ලංකාවේ ජනප්‍රිය අනික් වෑන් රථ සන්නාමයක් තමයි Nissan කියලා කියන්නේ. Nissan වෑන් වලත් ටූරිසම් වලට ගැලපෙන මෙන්න මේ Nissan NV 350 කියන වෑන් රථය ස්ටාර්ටින් ප්‍රයිස් එක දක්වලා තියෙන්නේ මිලියන 14.7ක් ලෙස. යම් කොන්දේසි වලට අනුකූලව තමයි මේ වාහනය ලංකාවට ගෙන්වන්න පුළුවන්. දැනට ගෙනල්ලා තියෙන බ්‍රෑන්ඩ් නිව් වාහන මාකට් එකේ වෑන් මිල බැලුවොත් මෙන්න මේ Toyota highest high roof 2024 zero mileage වාහනේ විකුණන්න දාලා තියෙන්නේ ලක්ෂ 280ක් වැනි මුදලකට. ඒ වගේම මෙන්න මේ highest super long van එක
2024 සීරෝ මයිලේජ් වාහනේ පළගල්ලා තියෙනවා ලක්ෂ 229ක් වැනි මුදලකට. ඉතින් 2020ට කලින් වාහන මාකට් එක දිහා බලද්දි නම් මිල ඉතින් සෑහෙන්න වැඩි තමයි. මොකද කියනවා නම් Toyota KDH ඒ කාලේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ලක්ෂ 70කට අඩුවෙන් විකුණපු අවස්ථාවද තිබුණා. කොහොම වුණත් ඉතින් මේ වාහන ආනයනය කරන නිවුස් එකට කලින් නම් ඒ කියන්නේ 2023 24 අගභාගයේ වගේ කාලවල ලක්ෂ 300ටත් වැඩියෙන් තමයි සමහර වෑන් රථ අලවි වුණේ. එහෙම බලද්දි නම් ඉතින් ඒ අවුරුදු වලට සාපේක්ෂව මාකට් එකේ මිල තරමක් අඩු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ බ්‍රෑන්ඩ් නිව් වෑන් මිල ප්‍රකාශ කළාට පස්සේ ඉස්සර ලක්ෂ 250ට 300ට විතර ගිය 2014-15 හයිස් වෑන් වල මිල නම් මේ බලන්නකො 2015 මැනුෆැක්චර් කරපු Toyota KDH මිල දක්වලා තියෙන ලක්ෂ 174ක් විදිහට. ඒ වගේම මෙන්න මේ 2014 වෑන් එකේ මිල පළ කරලා තියෙන්නේ ලක්ෂ 180ක් විදිහට. කොහොම වුණත් ඉතින් බ්‍රෑන්ඩ් නිව් වාහනය ලක්ෂ 230ත් 250ත් අතර එද්දී ලංකාවේ තාමත් සමහරක් අය ඉන්නවා 2016 වගේ නිෂ්පාදනය කරපු වාහනවල මිලත් ලක්ෂ 280ටත් ඉහළින් තමයි තාමත් පළ කරන්නේ. අද අපි කතා කරපු මෙන්න මේ අලුත් වෑන් සෙට් එකට අමතරව අදටත් ලංකාවේ ඉතා ජනප්‍රිය පරණ වෑන් මොඩල් සෙට් එකක්ම ලංකාවේ තියෙනවා. Toyota Dolphin, Town Ace, Light Ace වගේම Nissan සමාගමේ Caravan, Vanette, ඒ වගේම Mazda Bongo වගේ සුපිරි වෑන් සෙට් එකක් ලංකාවේ තවමත් සුපිරිම කන්ඩිෂන් එකේ පාවිච්චි කරන කට්ටියක් ඉන්නවා. 90 දශකයේ විතර ආපු මෙන්න මේ Toyota Dolphin LH Hiace වෑන් එක 2025 වෙනකොටත් සුපිරිම කන්ඩිෂන් තියෙන වාහනයක්. 1990ත් 95ත් අතර වගේ නිෂ්පාදිත වාහන අද වන විට ලංකාවේ මාකට් එකේ විකිණෙන්නේ ලක්ෂ 50ට ඉහළින්. ඒ වගේම තමයි මේ කාලවකවානුවේම නිෂ්පාදනය කළ Nissan Caravan එකත් අදටත් සෑහෙන මාකට් එකක් තියෙන වාහනයක්. Caravan long model එක ලක්ෂ 45කටත් වඩා වැඩි මිලකට තමයි අද මාකට් එකේ අලෙවි වෙන්නේ. ඉතින් අද වන විට ලංකාවේ මධ්‍යම පාන්තික මිනිස්සුන්ට නම් ලක්ෂ 45ක් 50ක් කියන්නෙත් ඉතා විශාල මුදලක්. ඒක හින්දා ඉතින් පරණ වාහනයක් ගන්න කෙනෙක් හිතේ තියෙනවා නම් ඒ වාහනය ගැන සෑහෙන්න හොයලා බලලා ඒ වාහනය මිලදී ගන්න. ඉතින් වීඩියෝ එකේ අවසානයේ වෙනතෙක් රැඳී සිටියාට බොහොම ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න අමතක නොකර අපේ channel එක subscribe කරගෙන යන්න. එහෙනම් ගිහිල්ලා එන්නම් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.